අයිබෝන් හැමෝටම ෆැමිලියෝන් රෝන්ද චැනල එකට සාදරයෙන් පිළිගන්නවා. මම මේ මෝල්ටාව ඉඳලා අප්ලෝඩ් කරන දෙවෙනි වීඩියෝ එක. මෝල්ටාව ඒ කොහෙද? මෝල්ටාව ගැන දන්නේ නැති කවුරු ඉන්නවනම් මෝල්ටාව කියන්නේ යුරෝපයේ තියෙන පොඩි දූපතක්. ලංකාව වගේ අයිලන්ඩ් එකක්. හැබැයි ලංකාවට වඩා ගොඩාක් පොඩි. හැබැයි ලංකාවට වඩා ගොඩක් දියුණුයි. දියුණු වෙන්න හේතුව තමයි මෙයාලා යුරෝපියන් යුනියන් එකේ ඉන්න එක. මෝල්ටාව ලස්සනද? ඇත්තටම ඉතින් මෝල්ටාවට ආවෙනික ලස්සනක් තියෙනවා. හැබැයි මට අනුව ලංකාව ලස්සනයි. ඉතින් මෝල්ටාව ගැන වැඩි විස්තර තියෙන වීඩියෝ එකක් මම ඉස්සරහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හින්දා මගෙත් එක්ක රැඳී ඉන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මේ මම අද ඇත්තටම ගියේ මෝල්ටාවේ තිබ්බ පොඩි රැලි එකක් බලන්න. මේකට කියන්නේ ඉතින් මෙඩීනා ග්‍රෑන්ඩ් පික්ස් කියලා. මේ ගැන වැඩි විස්තර මම ඉස්සරහට වීඩියෝ කියන ගමන් ඔයාලට කියන්න. එහෙනම් මගෙත් එක්ක රැඳී ඉන්න. Stay with family on Ronde. වාහන කිව්වොත් මට නම් පිස්සු තමයි ඉතින්. ඉතින් මේ මෙඩීනා කියන්නේ මෝල්ටා වල තියෙන පොඩි සිටි එකක්. මේ කියන්නේ මෙඩීනා සයිලන්ට් සිටි එක කියලා කියනවා. මොකද මේකේ පොපුලේෂන් එක සහ පොඩක් අඩුයි සහ මේක පොඩක් අර හෙරිටේජ් එකක් විදිහට තමයි මෙයාලා පාවිච්චි කරන්නේ. ඔයාලා කවුරුත් ආසා කරන Game of Thrones TV series එක මෝල්ටා වල ෂූට් කරලා තියෙනවා. තැන් කිහිපයක. ඉතින් මෙඩීනා වලත් ඇත්තටම මෙයාලා ෂූට් කරලා තියෙනවා. ඒතර මෙඩීනා හරි ලස්සන පැත්තක්. ඉතින් මෙඩීනා වල travel මෙඩීනා වල වෙනම වීඩියෝ එකක් මම ඔයාලට ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙන්නම්.
මේ මෙඩින ග්‍රෑන් පික්ස් ඉතින් ග්‍රෑන් පික්ස් කියන මේක මෙයාලක මේ කලසික්කා ඉවෙන්ට එකක් ති මේක ඉවෙන්ට එක ස්ටේජස් තියෙනවා හිල් කලයිම් කියලා අර ලංකාවෙත් අප තියෙන්නේ ඒවගේ තමා ඉතින් වඩා වැදගත්ම දේ තමා මේක දැන් ඇත්තර මම මේ ඉවෙන්ටකට එදිය මේක ටිකට් එකක් ඔයාලට එකැන ඔයාලට නිකන් ගෙස් කෙනෙක් විදිහට ඇවිල්ලා ඈතින් බලන් ඉන්න පුළුවන්ද මම මේ ඉන්න හරිය වගේ හැබැයි ඔයාට යුරෝ 10ක් වගේ ටිකට් එකක් යුරෝ 10ක් හරි 12ක් හරි මුදලක් දීලා ටිකට් එකක් ගත්තාම ඔයාට අර ඇක්සස් කරන්න හම්බෙනවා ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ඒ වාහන දිහා බලලා ඒ ඕනර්ස්ලත් එක්ක කතා කරන්න ඒකම තමයි මම ඇත්තටම ගොඩක් මාස කාරණාවෙදී මේ මෝල්ට් වල තියෙන ඉතින් ෆැමිලියෝන් රෝන්ද channel එකත් එක්ක මම රැඳී ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද මේ මම මෝල්ටා විතරක් නෙමෙයි මම මෝල්ටාවට ආපු එකෙන් මට ලොකු ඒරියා එකක් ඕපන් වුණා ඒ කියන්නේ මම ෂෙනගන් රටවල් වල මට ඇත්තටම travel කරන්න chance එක දැන් හම්බෙලා තියෙන්නේ ඒකත් එක්ක ඉතින් මම ඉස්සරහට ගොඩක් වීඩියෝස් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ හින්දා stay with family on Ronde